Welcome to pariganaka.com. ලක්ෂ්මී අක්කා කොහොමද? දැන් හැම වැඩක්ම ඔන්ලයින් කරනවා නේද? බැංකු වැඩ, බිල් ගෙවීම්, shopping. ඔව් සුජිත්, දැන් හැමදේම ෆෝන් එකෙන්මයි. ඒත් මේ ළඟදි මගේ යාළුවෙකුගේ Facebook account එක hack වෙලා තිබුණා. මටත් දැන් පොඩි බයක් තියෙනවා. අන්න ඒකයි අක්කා, අපේ ඩිජිටල් ආරක්ෂාව ගැන අපිම සැලකිලිමත් වෙන්න ඕන. මම ඊයේ pariganaka.com එකේ මේ ගැන නියම ලිපියක් කියවුවා. ඒකේ සරලවම කරුණු 5ක් කියලා තියෙනවා අපේ ඩිජිටල් අනන්‍යතාවය රැකගන්න. pariganaka.com. ඒකේ සිංහලෙන්ද තියෙන්නේ? මොනවද ඒකේ තිබුණු උපදෙස්? ඒකේ සිංහලෙන් හරිම පැහැදිලිව තියෙනවා. පළවෙනි එක තමයි ශක්තිමත් මුරපද. strong passwords. අක්කා හැම එකටම එකම password එකද පාවිච්චි කරන්නේ? ඕනේ, මතක තියාගන්න ලේසි නිසා මගේ උපන්දිනේ තමයි දාන්නේ. ඒක නම් කරන්න මෙපා වැඩක්. pariganaka.com එකේ තිබුණේ අකුරු, ඉලක්කම් සහ සංකේත මිශ්‍ර කරලා දිග පාස්වර්ඩ් එකක් හදන්න කියලා. ඊළඟ වැදගත්ම දේ තමයි 2FA, two factor authentication සක්‍රිය කරන එක. එතකොට පාස්වර්ඩ් එක කවුරු හරි දැනගත්තත් ඔයාගේ ෆෝන් එකට එන කේතය නැතුව කාටවත් ලොග් වෙන්න බෑ. ඒක නම් හොඳයි. තව මොනවද තියෙන්නේ? තුන්වෙනි එක තමයි ඔයාගේ ෆෝන් එකේ එන software updates මග හරින්න එපා. ඒවයින් තමයි සයිබර් හොරුන්ට එන්න බැරි වෙන්න ආරක්ෂක සිදුරු වහන්නේ. හතරවෙනියට අර WhatsApp එකට එන ඔබට තැහැග්ගක් ලැබී ඇත වගේ පණිවිඩවල තියෙන link ක්ලික් කරන්න එපා. ඒවා phishing ප්‍රහාර වෙන්න පුරුවම්. මම නම් ඕවා ක්ලික් කරන්න ගියේ නැහැ. ඒ දැන් තමයි ඒකේ බරපතලකම තේරෙන්නේ. අන්තිම දේ තමයි පොදු ස්ථානවල තියෙන නොමිලේ Wi-Fi පාවිච්චි කරලා බැංකු ගනුදෙනු කරන්න එපා. ඒක හරිම අවදානම්. මම මේ කිව්ව කරුණු පහම තව විස්තරාත්මකව pariganaka.com එකේ ලිපි එක තියෙනවා. අක්කා ඒකට ගිහින් බලන්න තව ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඇත්තටම ගොඩක් ස්තුතියි සුජිත්. මම දැන්ම මේ සයිට් එකට ගිහින් බලන්නම්. මේ උපදෙස් ටික නම් අද කාලේ හැමෝටම වටිනවා. අනිවාර්යෙන්ම අක්කා, ආරක්ෂිත වෙන්න එක අපේ වගකීමක්. Thanks for visiting pariganaka.com.